බ්‍රුණෝ මාර්තු මාසිදලා අපේ සබස්ක්‍රිප්ෂන් එක ඇතුළේ ලොකු වැඩ ටිකක් සිද්ධ වෙනවා යුද්ධයක් මෙහි යුද්ධයක්. මේක යුද්ධයක්. ඉතින් මේ ඒ අතරවාරයේ අපිට මේ දවස්වල දිගින් දිගටම එකම වගේ ප්‍රශ්න ටිකක් අපෙන් අහන විශේෂයෙන්ම අපේ චාතුර්යයට නිවනක් නැහැ. frequently asked question නේද? FAQ. FAQ ටිකක් එනවා. ඉතින් ඒ හින්දා අපිට හිතුණා අපි ඔබ අහන බලන අයට මේවා ටික පැහැදිලි කරගෙන යන එක අපේ යුතුයකමනේ. ඉතින් ඒ නිසා අපිට හිතුණා චාතුර්ය වෙනුවෙන් එකපාර අපිම එකපාර අපිම මේකට උත්තර දෙමු. අපිම පැහැදිලි කරමු. ලියා ගන්න ඕන ටිකක් තියෙනවා නම්. මොකද මං හිතන්නේ පැහැදිලි තැන් ඇති මේ ඇතිනේ මොකද අලුත් වැඩක්නේ. ඉතින් ඒ නිසා මේ ටික පැහැදිලි කරගෙන යන් කියලා. ඒ නිසා ලිස්ට් එකක් හදාගත්තා මේ හැමෝම නිතරම අහන ප්‍රශ්න මොනවද කියන එක. වැඩිපුරම අපෙන් අහන ප්‍රශ්නයක් තමයි බ්‍රෝ මේ කවුච් ටිකට් කියලා කියන්නේ මොකක්ද කියන එක. මොකද මේක අපි ඔන්ලයින් දේවල් බලනවා තමයි, ඔන්ලයින් ප්ලැට්ෆෝම් වල ඉන්නවා තමයි. නමුත් කවුච් ටිකට් කියන එක ටිකක් අලුත්නේ. ඒ නිසා කවුච් ටිකට් මොකක්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගෙන යන්න අපි. හරි. කවුච් ටිකට් එක මේ ලංකාවටත් එච්චරම අලුතුත් නැහැ. ලෝකේ සාමාන්‍යයෙන් කවුච් ටිකට් ෂෝස් වල තියෙනවා. මේක ලංකාවේ පොපියුලර් වුණා ඔයාලට මතක නම් කොවිඩ් කාලේ එහෙම ෂෝස් එහෙම කරේ ඔන්ලයින් බලන්න. අපි ඒක ඊට වඩා ඇඩ්වාන්ස් ප්ලැට්ෆෝම් එකකට ඒ කාලේ කරන්න බැරි වෙච්ච දේවල් ගොඩක් එකතු කරලා අපි මේකට තව වෙන විදිහේ මාදිලියකුත් එකතු කරලා මේක ඇත්තටම ඕගොල්ලොන්ට ලයිව් ෂෝ එකක් ඔන්ලයින් බලන්න හදපු ප්ලැට්ෆෝම් එකක් සරලවම කිව්වොත්. හරි. ඒ කියන්නේ ඔන්ලයින් ටිකට් එකක් අරගෙන ඕගොල්ලොන්ට ගෙදර ඉඳගෙන ඔයාගේ හෝම් තියටර් එකෙන් ඔයාගේ ලොකු ටීවී එකෙන් ලයිව් ඉතාම ක්වොලිටි වීඩියෝ ෆුටේජ් එකක් එක්ක කැමරා 7ක 8ක මල්ටි කැමරා මේ සෙටප් එකක් එක්ක හයි ක්වොලිටි ඔඩියෝ එක්ක ගෙදර ඉඳන් ලයිව් මේ ඉවෙන්ට් එකක් බලන්න ඕනේ කරන ටිකට් එක තමයි මේ අපි හැදුවේ. ඇත්තටම මේකේ අවශ්‍යතාවය පැන නගින්නේ මෙන්න මෙහෙම. ඔයා දන්නවනේ අපේ ඔඩියන්ස් එකේ බහුතරයක් ඉන්නේ ලංකාවෙන් එළිය කියලා. ඒගොල්ලොන්ට තමයිනේ මේ ලංකාවේ එන්ටර්ටේන්මන්ට් මිසින්. දැන් අපිට උදාහරණයක් විදිහට ගත්තොත් සතියන්තේ යන්න ඕන තරම් ෂෝස් තියෙනවා. හැබැයි අර ලංකාවෙන් එළියේ ඉන්න අයට කවමදාවත් මෙහි අපි එක්ස්පීරියන්ස් කරන જાතිය ෂෝ එකක් එක්ස්පීරියන්ස් කරන්න හම්බ වෙන්නේ නැහැ. ලංකාවෙන් එළිය කියලා කියන්නේ කොළඹින් එළියටත් ඒක එහෙමම. කොළඹ තමයි මේ ඉවෙන්ට්ස් තියෙන්නේ. ඒකට හේතුවකුත් තියෙනවා. කියන්නේ ප්‍රායෝගිකව ඔය ටික හයි එන්ඩ් ඉවෙන්ට්ස් වලට තියෙන ප්‍රශ්නේ තමයි ඒකට අවශ්‍ය කරන පහසුකම් තියෙන්නේ කොළඹ. එතකොට ඒකට අවශ්‍ය කරන ඉඩකඩ තියෙන තැන් තියෙන්නේ කොළඹ. ඔඩියන්ස් එකේ ඉන්නේ කොළඹ. ඒ කියන්නේ එහෙම. ඒතර දැන් උදාහරණයක් විදිහට අනුරාධපුරේ ගිහිල්ලා සමහර වෙලාවට ලොකු ෂෝ එකක් ත්‍රෝ කරන්න බෑ. එහෙ ඉන්න කට්ටියට. අනුරාධපුරේ හොඳ ලොකු ෂෝ ත්‍රෝ කරනවා. හැබැයි ඒකට යන්න වෙනවා කොළඹිනුත් ඔඩියන්ස් එක යනවා. ටික ටික සමහර ක්වොලිටිස් අඩු කරන්න කරගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ෂෝ එකේ ඒ සමහර මේ කොළඹ ඩිලිවර් කරන ක්වොලිටියටම ඩිලිවර් කරන්න මොනවා හරි කොම්ප්‍රොමයිස් කරන්න සිද්ධ වෙනවා. මොකද ඒකට හේතුව ප්‍රායෝගිකව ඒක කරන්න බෑ. ඒ බ්‍රෝ මම අහන ප්‍රශ්නයක් මැදින් පැනලා. මොකද ඒ ක්වොලිටි එකේ කොස්ට් එක ඇඩ් වෙනව නේද ටිකට් එකට? අන්න ඒකනේ ක්වොලිටි එකේ කොස්ට් එක ටිකට් එකට ඇඩ් වෙනවනේ. එතකොට ඒ ටිකට් එක සමහර වෙලාවට ඒ පැත්තේ ජීවත් වෙන කෙනෙක්ට දරා ගන්න අමාරු වෙන්න පුළුවන්. ඉතින් ඔය ප්‍රශ්නේ විසඳන්න දැන් උදාහරණයක් විදිහට එච්චර ලොකු ඔඩියන්ස් එකක් සමහර වෙලාවට අපි හිතමු උදාහරණයක් විදිහට අපි මහියංගනේ ගිහිල්ලා ෂෝ එකක් කරා කියලා. දැන් අපිට අත්දැකීම් තියෙනවා මහියංගනේ ඉඳලා ස්ටෑන්ඩ් අප් කොමඩි බලන්න අපේ ෂෝස් බලන්න එන ආදරණීය අපේ කට්ටිය ඉන්නවා. හැබැයි අට මාර වියදමක් තියෙනවා. ෂෝ එකේ ටිකට් එක ගන්න ඕනේ. ගමන් වියදම කාලය එදා දවසේ රස්සාවට යන්න වෙන්නේ. එතකොට රැවුනොත් යන්න නවතින පහසුකම්. ෆිසිකල් ෂෝ එකට ආවම ආතල් එකක් තියෙනවා. හැබැයි ෆිසිකල් ෂෝ එකට එන්න ගොඩාක් අමාරු නම් එයාට නමුත් ෂෝ එක මිස් වෙනවා කියලා දැනෙනවා නම් එයාට ඔන්ලයින් ටිකට් එක අරගෙන ටිකට් එකක් අරන් බලන්න පුළුවන්. ලංකාවේ ඇතුළේ කෙනෙක්ට උනා. ඇත්තටම මේ අපි වගේ විසිරුණු ඔඩියන්ස් එකක් ඉන්න විසිරුණු කලාපයක රසවින්දනය තියෙන. දැන් අපි කරන සමහර වැඩවලට බැරි වෙයි මේ අපිට බැරි වෙයි මේ ඕපන් ෂෝ එකක තියෙන එන්ටර්ටේන්මන්ට් වලට අකමැති සහ අපි කරන වැඩකට අකමැති එම පිරිසක් ඉන්නවනේ. ඉතින් ඒ අය තමයි මේක ඇත්තටම ඒ අය වෙනුවෙන් තමයි මේ කවුච් ටිකට් එක දැම්මේ. මොකද නැත්තම් හැමදාම අපි ටිකට් එකක් පබ්ලිෂ් කරපු ගමන්ම අපි ඉවෙන්ට් එකක් පබ්ලිෂ් කරපු ගමන්ම අපේ අවන්ති එහෙම කියන්නේ ඔන්න ඕකට වැහපන්. සාප කරනවා. එන්න විදියක් නැහැ. කොහොමද කරන්නේ ඒගොල්ලෝගේ රස්සාවල නිවාඩු දාන්න බෑ. කියන්නේ ඒගොල්ලන්ට ඉවෙන්ට් එකක් කියලා කියන්නේ ලොකු වියදමක්නේ. ඉතින් මේ ඔක්කොම ඔප්ෂන්ස් ටික සහ අපි සබ්ස්ක්‍රිප්ෂන් එකකට අපි සිස්ටම් එකක් ඩිවලොප් කරලා ඒක අපි සාර්ථක වෙලා තියෙනත් සහ ඒ අත්දැකීමුත් එක්ක තමයි
අපි තීරණය කරේ අපි ඉවෙන්ට්ස් වලට කවුච් ටිකට් එකක් දාමු. එතකොට ලිටරලි කියනවා නම් මේ පාර අපි ත්‍රෝ කරන ඉවෙන්ට්ස් දෙකම අපි විසින් ත්‍රෝ කරන ඉවෙන්ට් දෙකම ලංකාවේ පළවෙනි වතාවට කාටවත් කියන්න බැරි වෙනවා අඩේ අපිට ඇක්සස් නැහැ නේ කියලා. ඒ කියන්නේ ඕනම විදිහට ෆිසිකල් ඇක්සස් ඉඳලා ඔන්ලයින් ඇක්සස් ඉඳලා හැම අතකම ඇක්සස් මේ පාර අපි හදලා දෙනවා මේ කවුච් ටිකට් එක හරහා. ඉතින් ඕකට තමයි කවුච් ටිකට් එක කියලා කියන්නේ. ආයි නිකන් සමරයිස් කරොත් එහෙම ඔයාට ගෙදර ඉඳන් බලන්න පුළුවන්. ඔයාගේ ටීවී එකේ බලන්න පුළුවන්, ඔයාගේ කම්පියුටරේ බලන්න පුළුවන්, ඔයාගේ ෆෝන් එකේ බලන්න පුළුවන්. ගෙවන්න ඕනේද? ඔව්. ඒ ගැන ඉස්සරහට තව FAQ වල මම හිතන්නේ ඒකට උත්තර තියෙයි. ගෙවලා බලන්න පුළුවන්. ටිකට් එකක්ම තමයි අත්‍තරම. හැබැයි මේ ටිකට් එකේ තව ඇඩිෂනල් බෙනිෆිට් ගොඩක් තියෙනවා. ෆිසිකල් ටිකට් එකට අමතරව. ඔයාගේ දැන් මං කැමති ටිකක් ඉවෙන්ට් එකක් මං කැමති ගෙදර ඉඳන් බලන්න. මගේ ටීවී එකේ මගේ හෙඩ්ෆෝන් එක දාගෙන එහෙනම් මගේ සවුන්ඩ් සෙටප් එකේ ඉවෙන්ට් එකක් බලනකොටත් වෙන පොඩි ආතල් එකක් තියෙනවා. යනකොට පොඩක් පෝස් කරලා එළියට ගිහිල්ලා එන්න ඕන නම් නේද? සමහර ලාවට මම කැමති යාළුවෝ ටිකක් එක්ක සෙට් වෙලා කය ගහන ගමන් පුළුවන්. අර එකම දේ සමහර පොඩි කොටස් ටිකක් ඉතින් ලයිව් එකේ මිස් වෙන ඒවා තියෙනවා. හැබැයි අපි try කරනවා මේ එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලන්ට ලෝකෙ කොහේ හිටියත් එක විදිහට අරන් එන්න. ඉතින් ඒක තමයි කවුච් ටිකට් එක කියලා කියන්නේ. කවුච් ටිකට් එකක් ගත්තාම මාසෙකට ඉවෙන්ට් කීයක් විතර බලන්න පුළුවන්ද බ්‍රෝ මේ ටිකට් එක? දැන් මම මේ මාසේ ගැන කියනකො මාර්තු මාසේ මේ වෙනකොට කවුච් ටිකට් එකේ available වෙලා තියෙනවා කටක the behind the noise. හරිද? ඊටාම සුපිරි ගානේ concept එකක්. එතකොට ඒක already තියෙනවා. ඕගොල්ලන්ට බලනවා නම්. ඊළඟට පස්වෙනිදා වෙනකොට රිලීස් වෙනවා ආකාශ සූත්‍ර රසිකගේ ලස්සන කොන්සෙප්ට් එකක්. ලස්සන ජර්නි එකක්. රසික ලියලා තිබුණා එතෙක් මෙතෙක් එයා කරපු හොඳම කොන්සෙප්ට් එක කියලා. ඉතින් ඒක රිලීස් වෙනවා පස්වෙනිදාට. 14 වෙනිදා ඔයගොල්ලන්ට ලයිව් බලන්න පුළුවන්. අර පස්වෙනිදා රිලීස් වෙන එක පස්වෙනිදා ඉඳලා ඔයගොල්ලන්ට ඒක බලන්න පුළුවන්. 14 වෙනිදා අපේ බයිලා ඉවෙන්ට් එක තියෙනවා. බයිලා ඉවෙන්ට් එකත් මං හිතන්නේ අපේ බයිලා ඉවෙන්ට් එකක් වෙනුවෙන් වියදම් කරන වැඩිම මුදල වියදම් කරලා ඒ ඉවෙන්ට් එක කරන්නේ. අපි හැම පොඩි දේවල් සම්බන්ධෙනුත් සෑහෙන අපි හිතමින් මේ වැඩේ කරන්නේ. ඔයගොල්ලන්ට පෙනෙයි. අපි සෑහෙන එෆර්ට් එකක් දානවා මේ වැඩේ ලස්සන රහ වැඩක් වෙන්න. ඊට පස්සේ ඊගාවට 31 වෙනිදා මෝඩ අභිමානය බලන්නත් පුළුවන්. එතකොට ලිටරලි ගත්තොත් එක කවුච් ටිකට් එකෙන් ඔයගොල්ලෝ අද ගන්න කවුච් ටිකට් එකෙන් ඔයගොල්ලන්ට ඉවෙන්ට්ස් 3ක් බලන්න පුළුවන්. ඊට අමතරව අපි ඊට පස්සෙත් ඒ කියන්නේ මේ ඔයගොල්ලෝ ගොඩක් අය මේ වැඩේට කැමති නම් අපි මාර්තු මාසේ මේ මැයි මාසේ වෙනකොටත් එකක් ෂෙඩියුල් කරලා තියෙනවා ලොකු ඉවෙන්ට් එකක්. ලොකු ඉවෙන්ට් එකක්. ඕගොල්ලොන්ගේ ඩිමාන්ඩ් එක මත හැම මාසෙටම ඉවෙන්ට් කීපයක් වුණත් එන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා තමයි තීරණය කරන්නේ අපිට කොච්චර ඉවෙන්ට්ස් මේක ඇතුළට ගේන්න පුළුවන්ද කියලා. ඉතින් අපි මම ඒකයි සබ්ස්ක්‍රිප්ෂන් එකෙන් එළියට තියලා තිබුණේ. සබ්ස්ක්‍රිප්ෂන් එක ඇතුළේ අපේ අනිත් කන්ටෙන්ට් උත් තියෙනවා. ඒකට එන්ටර්ටේන්මන්ට් වලට විතරක්ම ફોකස් කරපු ප්ලැට්ෆෝම් එකක්. එතකොට ඕගොල්ලොන්ගේ නිවාඩු දවසේ අපි ඔක්කොටම එකට සෙලබ්‍රේට් කරන්න පුළුවන් දවසක් වෙයි. අපි හිතමුකෝ මේ සතියේ බයිලා ඉවෙන්ට් එක ඕගොල්ලොන්ටත් පුළුවන් පොඩි ගැදරින් එකක් ගෙදර දාගන්න. ඊටාම කියන්නේ ඩොලර් 5ක් කියලා කියන්නේ පිටරට කෙනෙකුට. ඉතින් ඇත්තටම කොෆි එක ගන්න. ඒ ගන්න පුළුවන් ඕගොල්ලොන්ගේ එන්ටයර් වීකෙන්ඩ් එක අපිත් එක්ක එකතු වෙලා ඕගොල්ලොන්ටත් සෙලබ්‍රේට් කරන්න පුළුවන්. මේ ලයිව් ඉවෙන්ට් එක ගැන කියද්දි බ්‍රෝ දැන් බෑක් ටු ද බයිලා විශේෂයෙන්ම කියපු හින්දා ලයිව් ඉවෙන්ට් එකක් සයිට් එක ඇතුලේ කොච්චර කාලයක් තියෙනවද කියන ප්‍රශ්නේ නේද ඒගොල්ලෝ. ඔව් ලයිව් ඉවෙන්ට් එකක් ඇත්තටම සයිට් ඒකට මම හේතුව කියන්නම් මොකද ගැන අපි ලයිව් ස්ට්‍රීමින් කරාට හැමරටේම එකම වෙලාවලට ඒගොල්ලොන්ට බලන්න බැරි වෙන්න පුළුවන්. සමහර ලාවලට ඒගොල්ලෝ ඒ වෙලාවට නිවාඩු දා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒගොල්ලොන්ට වීකෙන්ඩ්ස් නෙවෙයි වෙන්න පුළුවන්. ලයිව් ඉවෙන්ට් එකක් අපිට තියෙන කියන්නේ අපිට තියෙන අනිත් තාක්ෂණික බාධාවන් එක්ක අපිට ලයිව් ඉවෙන්ට් එකක් බොහෝ වෙලාවට තියාගෙන ඒකයි අපි මේක සබ්ස්ක්‍රිප්ෂන් එක ඇතුළට නොයා අපි ඒක තව ප්ලැට්ෆෝම් එකක් විදිහට මේ ඉවෙන්ට්ස් කොටස එළියට ගත්තේ. අපිට තියෙන මේ මොනවාද තාක්ෂණික කාරණාත් එක්ක අපිට පැය 24ක් ඔයගොල්ලන්ට කියන්නේ පැය 24ක් ෂෝ එක රිලීස් වෙච්ච වෙලේ ඉඳලා පැය 24ක් ඇතුළත ෂෝ එක බලලා ඉවර කරන්න පුළුවන්. හරි. ඒකේ ඇත්තටම ඒකේ තව අදහසක් තියෙනවා. දැන් ඔය ලයිව් ෂෝ එකක් ආපහු සැරයකට ඒගොල්ලන්ට ලයිව් බැලුවත් අර පැය 24ක් නේ ෂෝ එක ඕන වෙලාවක අවේලබල් නැහැනේ. ඔව්. ඒතර ඔයාටත් ඒ ලයිව් ඉවෙන්ට් එක වෙලාවේ ලයිව්ම ජොයින් වුණොත් තමයි වැඩේ ආතල්. දැන් මේ උදාහරණයකට මේකේ ලොකුම ප්‍රශ්නේ ඉන්නේ ඕස්ට්‍රේලියානු කලාපයට තමයි. ඒගොල්ලොන්ට පාන්දර. ඉතින් ඒගොල්ලොන්ට
පුළුවන් ඒක පහුවදාට තමන්ගේ සෙලිබ්‍රේෂන් එක කරන්න ඔය ඇත්තටම දැන් ලයිව් ඉවෙන්ට් එකක් පස්සේ රෙකෝඩ් කරලා බලනකොට වඩා ඒක ලයිව්ම ජොයින් වෙනකොට අපි try කරනවා ඇඩ් කරන්න තව ෆීචර්ස් ඒ කියන්නේ ඒගොල්ලොන්ට සමහර වෙලාවට ඒගොල්ලොන්ගේ highest demand එකට ස්පොන්ටේනියස් සින්දුවක් ප්ලේ කරන්න පුළුවන් වෙන්න ඒගොල්ලොන්ටත් ඔඩියන්ස් එකක් විදියට කනෙක්ට් කරන්න පුළුවන් වෙන්න මේ ඔක්කොම තීරණය වෙන්නේ ඕගොල්ලෝ මේකට කොච්චර කැමතිද ඕගොල්ලෝ මේකට කොච්චර ඉන්වෝල්ව් වෙනවද කියන එක උඩ ඒ කියන්නේ අපි මේක try කරනවා 2way එකක් ගන්නටම මේ ඉවෙන්ට් එක ගේන්න සහ අනිත් ඉවෙන්ට් කරන අයටත් මම කියන්නේ අනිත් ඉවෙන්ට් කරන අයටත් සමහර වෙලාවට මේක ඔප්ෂන් එකක් කරගන්න පුළුවන් බය නැතුව ලොකු ඉවෙන්ට් ත්‍රෝ කරන්න මේ අපි දකින්න ලොකුම ප්‍රශ්නේ තමයි අපි දන්න බොහෝම ලස්සන වැඩ කරන අයට තියෙන රිස්ක් එක තමයි කවමදාවත් ඉවෙන්ට් එකකින් බ්‍රේක් ඉවන් කරන්න බෑ. Tamanට කොච්චර ලොකු ඔඩියන්ස් එකක් හිටියත් ලංකාවේ මැක්සිමම් ඔඩියන්ස් කැපැසිටි එක 4000යි. 4000ට 5000ට වඩා උඩින් ෂෝ එකක් කරන්න හරිම අමාරුයි. ඉතින් එතකොට ඒ වගේ රිස්කි වැඩකට වුණත් සමහර වෙලාවට මේ ඔන්ලයින් කවුච් ටිකට් එක පාවිච්චි කරලා සමහර වෙලාවට ඒගොල්ලන්ට තව එක්ස්ට්‍රා මයිල් එකක් යන්න පුළුවන්. මම කියන්නේ හැමෝටම වින් වින් සිටුේෂන් එකක් තියෙනවා. බලන කෙනාටත් ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ගෙදර කියන්නේ කම්මැලි කෙනෙක්ටත් මේකේ ඔප්ෂන් එක තියෙනවා. ඇක්සස් නැති කෙනෙක්ටත් මේකේ ඔප්ෂන් එක තියෙනවා. මේක ඇත්තට නිකන් අපි ඉවෙන්ට් ලිබරලයිස් කිරීමක් කියලා කියන්න පුළුවන්. කියන්නේ ඉවෙන්ට්ස් වලට තව ටිකක් නිදහස ගේනවා. තව විදිහේ ඇක්සස් ටිකක් හදලා. ස්මාර්ට් TV ඇක්සස් තියනවද කියලා අහලා තිබුණා අපෙන්. පුළුවන්. ස්මාර්ට් TV එකට මොකක්ද ඒකට කියන්නේ කාස් කරන්න පුළුවන්. හරි. ප්ලේයර් අපි ටෙස්ට් කරලා බලලා තිනවා. අපි පාවිච්චි කරන ප්ලේයර් එක ඕගොල්ලන්ට කාස් කරන්න පුළුවන් ස්මාර්ට් TV එකට ටිකක්. අලුත් ස්මාර්ට් TV වල නම් ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා. අපි අපේ තියෙන ඔක්කොම වගේ TV වල ටෙස්ට් කරලා තියෙනවා. එතකොට ඕගොල්ලන්ට ස්මාර්ට් TV එකකින් බලන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව ස්මාර්ට් TV එකට කාස් කරන්න පුළුවන්. දැන් අපි කිව්වනේ මාර්තු මාසේ ඉවෙන්ට් ලයිව් ඉවෙන්ට් දෙකක් ලයිව් ඉවෙන්ට් දෙකක් තියෙනවා. තව වෙනම අපි දැනට ඕල්රෙඩි ගියපු තාම ලස්සන ෂෝස් දෙකක් තියෙනවා. දැන් එතකොට අපි $5 නේ දාලා තියෙන්නේ බ්‍රෝ. දැන් මේ $5 දාලා තියෙන්නේ එක ඉවෙන්ට් එකකට එක $5 එකක් විදියටද නැත්නම් මේ ඉවෙන්ට් ඔක්කොහන්ටම $5? ඔව් මේ ඉවෙන්ට් ඔක්කොහන්ටම $5. හරිද? මේ ඉවෙන්ට් ඔක්කොහන්ටම $5. අපි ඒකයි මේක අර පේපර් විව් විදිහට නොදා මේක සබ්ස්ක්‍රිප්ෂන් එකක් විදිහට දැම්මේ. එතකොට ඔය අපිට පුළුවන් නම් ඉවෙන්ට්ස් දිගටම අරගෙන ඉන්න ඕගොල්ලොන්ට පුළුවන් මේක ඇතුලේ අපිට ඕනේ වැඩි ප්‍රමාණයක් මේක බලන්න. වැඩි ප්‍රමාණයක් මේක බැලුවොත් අපිට තව ඉවෙන්ට්ස් තව ලොකු ඉවෙන්ට්ස් ගොඩක් ගේන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝගේ වීකෙන්ඩ් එක ඕගොල්ලෝගේ සෙට් වීම අපිට පුළුවන් ඒකට ඕන කරන එන්ටර්ටේන්මන්ට් ගෙනත් දෙන්න. අනිත් එක මේකේ ඇඩ් ෆ්‍රී මැද්දෙන් බයිලා නැහැ. ඕගොල්ලෝට බ්‍රේක්ස් නැහැ. ෆුල් ඔන් එන්ටර්ටේන්මන්ට්. YouTube එකේ ප්ලේ කරන්න පුළුවන්ද බ්‍රෝ? බෑ. YouTube එකේ ප්ලේ කරන්න බෑ. මේක ස්ට්‍රීම් වෙන්නේ වෙන සෙපරේට් ප්ලේයර් එක. මොකද ඒකට හේතුව එන්ක්‍රිප්ටඩ් ප්ලේයර් එක යන්නේ. ඒක නිසා ඉතින් අපිට ඒ chance එක විතරක් නැහැ. හැබැයි ඒකට ඔප්ෂන් එකක් තියෙනවා. ඒක ඒ අතට හිතන කෙනෙක්ට ඔයගොල්ලන්ට පුළුවන් ඉවෙන්ට්ස් මේකින් එක ඉවෙන්ට් එකක් POTV එකේ බලන්න පුළුවන්. බයිලා ඉවෙන්ට් එක POTV එකේ channel 100 එකේ ලයිව් බලන්න පුළුවන්. හරි. ඒකෙත් පොඩි ගාණක් ගෙවලා හරි. ඒගොල්ලෝ මං හිතන්නේ පබ්ලිෂ් කරයි ඒක POTV එකෙත් බලන්න පුළුවන්. හරි දැන් ඕකේ මෙහෙම එකක් තියෙනවා බ්‍රෝ. දැන් අපි ඉවෙන්ට්ස් දැන් මේ මාසෙට මාර්තු මාසෙට 4ක් දානවා කියමුකෝ. එතකොට ඔතන ඉන්න පුළුවන් විවිධ ඔඩියන්ස්. එතකොට මම උදාහරණයක් ගත්තා. දැන් මානසික ලඩලව කටක බලන්න කැමති ඒ ඔඩියන්ස් එකට කටක බලන්න විතරක් ඒගොල්ලෝ $5 දීලා කවුච් ටිකට් එක ගන්නවා. හැබැයි ඒගොල්ලොන්ට අපේ ඉතුරු ඉවෙන්ට් බලන්න එහෙම කැමැත්තක් නැහැ. එතකොට අපිට ඕන ඉවෙන්ට් එක විතරක් බලලා සබ්ස්ක්‍රිප්ෂන් එක කැන්සල් කරගන්න අවස්ථාවක් තියෙනවා. පුළුවන්. ඒ හින්දාම තමයි අපි මේක මේ ඒ කියන්නේ අපේ යෝජනාවත් ඒක. ඔයාලා බලන එක කියන්නේ. හැබැයි යට මාසයක් ඒක බලන්න පුළුවන්. මාසයක් ඒකට ඇක්සස් තියෙනවා. හරි. කියන්නේ මේ එහෙම දාලා තියෙන ඉවෙන්ට් එකකට මාසයක් ඇක්සස් තියෙනවා. ඒතර ලයිව් ඉවෙන්ට් එකකටත් එහෙමයි. ඔයාලා මෝඩ අභිමානීට විතරක් කැමති නම් ඒක විතරක් බලලා සබ්ස්ක්‍රිප්ෂන් එක කැන්සල් කරන්න පුළුවන්. ඕගොල්ලෝ බයිලා ෂෝ එක විතරක් බලලා කැන්සල් කරන්න පුළුවන්. ඕගොල්ලෝ කැමති එකක් එනකොට ගන්නත් පුළුවන් අයින් කරන්නත් පුළුවන්. හරි. දැන් තව ඉවෙන්ට්ස් එනවා කියලා අපි කොහොමද දැනගන්නේ? නොටිෆිකේෂන් අපි හැම අතකටම ඔගොල්ලෝ SMS ලව් කරලා තියෙනවා නම් SMS වලට එතකොට ඊමේල් වලට ඊට අමතරව අපේ Facebook වල අපේ අනිත් කන්ටෙන්ට් ඇතුලේ අපි මේක ඇඩ්වර්ටයිස් කරනවා. ඊට අමතරව සබ්ස්ක්‍රිප්ෂන් එක ඇතුළට ගිහිල්ලා බැලුවත්
අප්කමින් ඉවෙන්ට්ස් ටික ඒක ඇතුලේ දාලා තියෙනවා. හරි. දැන් ඕක මෙහෙම හිතන්නකෝ දැන් මම එක ඉවෙන්ට් එකක් බලනවා. මම ඒක බලලා ඊට පස්සේ ඊළඟ මාසේ මම කැන්සල් කරනවා. හරිද? හැබැයි දැන් මං කොහොමත් ඔල්රෙඩි ඕගොල්ලෝගේ ඔඩියන්ස් එකේ එක මොහොතකට හරි පාර්ට්නර් කෙනෙක් වෙලා තියෙනවනේ. මට අවස්ථාවක් නැද්ද එතකොට ආපහු ඕගොල්ලෝගේ ඇතුළට ඉවෙන්ට්ස් එනවද කියලා බලා ගන්න. ඒ ටික අර විදිහට නොටිෆිකේෂන් ඔයාලා allow කරලා තිබ්බොත් නොටිෆිකේෂන් එනවා. සබ්ස්ක්‍රිප්ෂන් එක කැන්සල් කරත්. නෑ කරත් නොටිෆිකේෂන් එන්නේ නෑ. හැබැයි ඔයාට පුළුවන් අපිට කියන්නේ එහෙම දැනුම් දෙන්න නොටිෆිකේෂන් ඔන් කරලා තියන්න. දැන් තව ප්‍රශ්නයක් තියෙනවා බ්‍රෝ මේකේ මේ සයිට් එකේ ඉවෙන්ට් බලනකොට වෙනම ඩේටා කැපෙනවද කියන ප්‍රශ්නය මං හිතන්නේ මොකද අපි පැකේජ් නේ දාගන්න ගොඩක් වෙලාවල් වලට. ඔව් ඇත්තටම ඒක නම් ඔව් මොකද ඒකට හේතුව අපි ඔය මේව වලින් අපි ටෙල්කෝ ප්‍රොවයිඩර්ස්ලා ඩේටා ෆ්‍රී කරලා තියෙන ඩේටා මේ පැකේජස් දාලා තියෙන YouTube ඒ වගේ ප්ලේයර්ස් කීප එකටනේ. ඒකට ඒකේ නොවන නිසා ඩේටා ප්‍රමාණයක් කැපෙනවා. හැබැයි ඒ අයට තමයි අපි අර Pure TV option එක තියෙන්නේ. ඒක හැබැයි ඉතින් ඒ data ප්‍රමාණයත් ලොකු data ප්‍රමාණයක් නෙවෙයි. මුළු show එකකටම රුපියල් 200-300ක data කැපෙයි. මේ streaming වලට මොකද මේ ඊටාම හොඳ encryption technically කිව්වොත් ඊටාම හොඳ encrypted ලෝකේ හැමෝම පාවිච්චි කරන ඊටාම හොඳ player එකක් තමයි අපි මේ streaming වලට පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ඒක නිසා හොඳට optimize වෙලා තියෙන්නේ. data හොඳට optimize කරගෙන බලන්න පුළුවන්. ඉතින් data cost එක සෑහෙන අඩුවෙන් බලන්න පුළුවන්. කවුච් ටිකට් එක ගත්තාම තාම බලන්න බැරියයි කියලා අපෙන් අහනවා. කවුච් ටිකට් එක දැන් ඉවෙන්ට්ස් ගිහිල්ලා නැහැනේ. හැබැයි දැනට available කටක තියෙනවනේ. දැන් කටක බලන්න පුළුවන්. හරි. ඒ කියන්නේ දැන් ඔයා කවුච් ටිකට් එක දැන් ගත්තොත් දැන් කටක බලන්න පුළුවන්. එතකොට ඔයා 5 වෙනිදා හරියටම දාපු ගමන්ම ඕගොල්ලොන්ට මේ ආකාශ සූත්‍ර බලන්න පුළුවන්. ඊට පස්සේ එහෙම මාර්තු 14 වෙනිදාට බැක් ටු ද බයිලා බලලා මාර්තු 31 මෝඩ අභිමානයත් බලන්න පුළුවන්. හරි. තමයි අපි මේ වැඩේ කරලා අපි කියමුකෝ බ්‍රෝ කවුච් ටිකට් එකකින් අපිට තියෙන බෙනිෆිට්ස් මොනවද කියලා මං හිතන්නේ. ඒක නම් ඔයා කියන්න ඕන. දැන් කිව්වා මන් ටිකක් ඔයා කියන්න බලන්න ඔයාට තියෙන බෙනිෆිට්. පළවෙනි එක තමයි දැන් කොළඹ නැති එහෙම රීච් කරන්න අමාරු කෙනෙක්ට හැබැයි යාට ටිකට් එකට විතරක් නම් ගෙවීමේ හැකියාව තියෙනවා. ඇත්තටම ටිකට් එක කිව්වට කොළඹ රුපියල් 1500ක් විතරනේ වෙන්නේ $5ක් කියලා. $5ක් කියලා කියන්නේ ඒකෙන් ඇවිල්ලා මේ ෂෝ එකක් බලලා කිසිම ෂෝ එකකට ඇක්සස් උත් නැහැ. කිසිම ෂෝ එකක් බලලා ආපහු 1500ක් විතරක් වියදම් කරලා ආපහු ගෙදර යන්නත් බෑ. ෆ්‍රී ටිකට් හම්බුනන්නේ. ෆ්‍රී ටිකට් හම්බුණා. කණ්ඩ බොන්න ඔය ඔක්කොම ටික කරන්න බෑ. ඉතින් ඒ නිසා මං හිතන්නේ එහෙම අයට එක පැත්තකින් ඒක ලොකු වාසියක්. ඊට පස්සේ තව පිරිසකට මේක එක වෙලාවක තියෙන්න පුළුවන් ඇත්තටම ක්‍රවුඩඩ් තැනකට යන්න අකමැති පිරිසක් ඉන්නවනේ. එහෙම අයට මං හිතන්නේ එකක් එක නිදහසේ බලන්න නැහැ. ඉන්ට්‍රෝවර්ට් අපි අඳුරන එහෙම ඉන්නවනේ. හරිද? ඒගොල්ලොන්ට මිනිස්සු දඟලනවා, සත්‍යස් සෙනග වැඩි. සමහර වෙලාවල් වලට ඉන්න තැන අනුව හරියට ෂෝ එක පේන්නේ නැහැ. හරිද? ඉතින් ඒ වගේ අයටත් පුළුවන් බොහොම නිදහසේ තමන්ට කැමති විදියට තමන්ට කැමති වෙලාවක මූඩ් තියෙන පුළුවන් මිනිස්සුන්ට ෂෝ එකක් බලන්න අපි ටිකට් ගත්තට ඒ වෙලාවට මූඩ් එකක් නැති වෙන්න පුළුවන්. ඔව් මට අපි හිතමුකනේ අපිට සෙට් වෙන්න හිතෙන්නේ රෑ 9ට පටන් ගමු. එහෙම එකක් නෑ. 6ට පටන් 6 ඉඳලා බොන්න බෑනේ කියලා. එහෙමත් තියෙනවා. ආයේ තව කෙනෙක්ට පුළුවන් දැන් මට නම් ගොඩක් වෙලාවල් වලට දැන් ඔය මූවී එකක් බලන්න තියටර් එකට ගියත් බ්‍රෝ ලයිව් ෂෝ එකක් බලන්න ගියත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මට එකම විදියකට එකම මානසිකත්වයේ කියන්නේ එකම තියාගෙන ඉන්න බෑ. ඒක සමහර ඒවා මිස් වෙනවා. ඒ මිස් වෙච්ච කැලේ සමහර වෙලාවල් වලට ෂෝ එකේ ෂෝට් කැපෙනකොට තමයි අහුවෙන්නේ. ඔව් අප්පා ඕන තරම්. ඔවා තියෙනවා. හරිද? ලස්සන මූවමන්ට් එකක් එක්ක යන්න පුළුවන්. එක්ක කණ්ඩ පොඩ්ඩක් මොනා හරි නූල්සයක් හරි මොකක් හරි එළියට ගන්න ගියාම මොක මිස් වෙනවා. අන්න ඒ වගේ අවස්ථා අපිට රායපව මේ පස්සට අරගෙන බලන්න පුළුවන් ඒක නිදහසේ. සමහර ලාවල් වලට දැන් ආකාශ සූත්‍රය එහෙම රසික කියන මොකක් හරි කෑල්ලක් 3-4 පාරක් බලන්න හිතනවා වෙන්න පුළුවන්. හරිද? ඒ වගේ දේවල් අහපහු සමහර ලාවල් වලට කෙනෙක්ට මෙහෙන්නකෝ ආට මේ රසික කියන මේක පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරන්න කියලා. ඉන්දලා ගෙනල්ලා පෙන්වන්න අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඉතින් ඒකත් තියෙනවා. මං කියන්නේ ගොඩක් වාසි මිස් වෙන කෑල්ලක් තියෙනවා නම් තියෙන්නේ එතනරේ මොහොතේ මේ මිනිස්සුත් එක්ක කියන්නේ ඉවෙන්ට් එකට එන්න එපා කියන එක ඒක වෙන අතල් එකක්. නමුත් කවුච් ටිකට් එකක තියෙනවා විශේෂයෙන්ම ලංකාවෙන් පිට වගේම ලංකාවෙන් එළියේ. අපි මේ ඇත්තටම මේ ඔපචුනිටි එක හැදුවේ මේ ඉවෙන්ට් වලට හැමදාම එන කට්ටියව මේකට රිප්ලේස් කරන්න නෙමෙයි මිසින් වෙන කට්ටිය. ඒ කියන්නේ
ඇයි අපිට කොච්චරනම් ඉවෙන්ට් යන්න ආස ඉවෙන්ට් මිස් වෙනවද? දැන් ඕක මිස් සමහර වෙලාවට ටිකට් ගන්න බැරුව ගිහිල්ලා මිස් වෙනවා. ඔව්, ඒ කියන්නේ අපිට මේ වැඩේට ඕගොල්ලෝ ගොඩක් එකතු වෙනවා නම් ඕගොල්ලෝ මේ වැඩේ කරනවා නම් අපිට ඕගොල්ලොන්ට ඇක්සස් ගන්න බැරි ෂෝස් එක අපිට කතා කරන්න පුළුවන්. මේක අපේ ඉන්න ඔන්ලයින් කවුච් ටිකට් එකට දෙන්න ඔව්. මේ කියලා අපිට කතා කරන්න පුළුවන්. මොකද අපි ඇත්තට මේ වගේ ඉවෙන්ට් බලන්නේ ආපහු පෝස්ට් ප්‍රොඩක්ෂන් එකෙන් පස්සේනේ. ඔව්. හරිද? ඒ කියන්නේ ඒගොල්ලෝ අපිට ෆෝම් එක ගිහිල්ලා. ඔව් ඒක ගිහිල්ලා. අනිත් එක බ්‍රෝ දැන් යාළුවෝ සෙට් කරගන්නවා කියලා කියන්නේ හරියම අමාරු වැඩක්. යාළුවෝ සෙට් කරගන්න ඉඳලා ෂෝ බලන්න හදනකොට ටිකටුත් ඉවරයි. එහෙම ෂෝ බලන්න හම්බෙන්නේ නැහැ. කොන්සර්ට් බලන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මං හිතන්නේ ඒ වගේ වෙලාවට අර යාළුවෝ සෙට් කරගන්න සමහර වෙලාවලට ඒක ඔන්ලයින් බලන්නේ. ඒකයි. හරිද? ඔන්ලයින් බලනකොට අපි මේ කොවිඩ් කාලේ මේ Zoom කෝල් අරගෙන කට්ටිය බිව්වේ අන්න ඒ වගේ. කට්ටිය මේකම වෙලාවක කවුච් ටිකට් අරන් එකම වෙලාවක ෂෝ එක මේ බලනවා කට්ටිය මේ ඔන්ලයින් මේ සහ අපි බලාපොරොත්තුවක් තියෙනවා මේ ෂෝස් තුනේ නම් එක දැනට ෂුවර් නැහැ මොකද තාම ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන ටාගට් එකේ කවුච් ටිකට් ප්‍රමාණයක් ආවොත් අපි ඒගොල්ලන්ට ඔන්ලයින් සෙට් වෙන්නත් ක්‍රමයක් හදලා දෙනවා. ඒ කියන්නේ හිතන්නකො මෙහි ඉන්න යාළුවෝ ටිකක් එනවා ඒගොල්ලෝගේ chat room එකට chat room එකක ඉන්න ගමන් ඒගොල්ලන්ට දෙගොල්ලොන්ටම live event එක බලන්න පුළුවන් වෙන විදිහේ පහසුකම් අපි ඉස්සරහට හදලා දෙනවා. සහයි ඒ වෙලාවේ ෆිසිකලි ඉන්න ඔඩියන්ස් එකට ඕගොල්ලෝම බලන්න පේන්න ආටිස්ට්ලට ඔයාලව පේන්න ඕගොල්ලොත් එක්ක ඉන්ටරැක්ට් කරන්න ඕගොල්ලොන්ට කතා කරන්න ඒ පහසුකම් ටික අපි ඔක්කොම හදලා දෙනවා. ඉතින් ඒකට අපිට ඕනේ ඉස්සර වෙලාව මේක අර ෆුල් ප්‍රූෆ් කොන්සෙප්ට් එකක් කියලා මේ කොන්සෙප්ට් එක වැඩ කියලා ප්‍රූව් කරන එක මම හිතන්නේ ඕගොල්ලෝගේ වැඩක්. අපි මේකට සෑහෙන මහන්සිලා වැඩ කරනවා. මේක ඩිවෙලොප් කරන්න. මේක සමහර වෙලාවට අපේ එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකේ ඇත්තටම අපිට පොඩි ඇඩිෂනල් කොහොමද කියන්නේ ඇඩිෂනල් ඉන්පුට් එකක් ගේන්න පුළුවන් වෙයි. ලෝකේ ඉන්න කෙනෙකුටත් අපි හිතමුකෝ හොඳ ෂෝ එකක් යනවා ඕස්ට්‍රේලියාවේ. ඔව්. ඒක බ්‍රේක් ඉවන් කරගන්න බැරි වෙයි. සමහර වෙලාවට බ්‍රේක් ඉවන් කරන එක රිස්කි වෙන්න පුළුවන්. හැබැයි ඒ ෂෝ එකටත් පුළුවන් අපිත් එක්ක කොලැබරේට් කරලා ඒක මේ මොනවාද මේ විදිහට කවුච් ටිකට් එකත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේක මං හිතන්නේ වින් සිටුේෂන් එකක්. අපි එන්නේ නැහැ කියන්නේ ඉවෙන්ට් ඉන්ඩස්ට්‍රි එකට මේ අපි එනවා නෙවෙයි. අපි මේ ඒකේ තියෙන ප්‍රශ්නයකට සොලියුෂන් එකක් අරන් එනවා. ඔඩියන්ස් එක පැත්තෙන් සහ ඉවෙන්ට් පැත්තට මේ මැද්දේ තියෙන ප්‍රශ්නයක් විසඳන්න අපි එන්නේ. ඉතින් ඒක නිසා මේකට ඕඩියන්ස් එකයි කියන්නේ අපිව විශ්වාස කරපු දැන් මං කියන්නේ අපිව විශ්වාස කරලා අපිට ලංකාවේ පළවෙනි සබ්ස්ක්‍රිප්ෂන් එක වෙන්න පුළුවන් වුණානේ මේ වීඩියෝ කන්ටෙන්ට් වල පළවෙනි සබ්ස්ක්‍රිප්ෂන් එක සක්සස්ෆුලි ගිය අවුරුද්දේ අපි අවසන් කරානේ. ඒ කියන්නේ ඒකේ වැඩ අපි හොඳටම අවසන් කරන්නේ. ඒ හින්දානේ අපිට මේ වැඩේ කරන්න පුළුවන් වුණේ. ඉතින් ඒක කරන්න පුළුවන්. හැබැයි මේ ඇඩිෂනලි මේ මම ආරාධනා කරනවා මේ ඔක්කොටම වඩා බෙනිෆිට් ගොඩාක් තියෙනවා. ෆිසිකලි ඇවිල්ලා බැලුවා. නෑ. අපේ $9 සබ්ස්ක්‍රිප්ෂන් අපේ බේසික් සබ්ස්ක්‍රිප්ෂන් එකේ බේසික් සබ්ස්ක්‍රිප්ෂන් එකට එකේ ඉන්න කට්ටියට මේකේ සමහර ඕගොල්ලොන්ට නැති ඇක්සස් එකක් ඒවා ටිකක් සහ අපේ ප්‍රීමියම් සබ්ස්ක්‍රිප්ෂන් එක ඉන්න කට්ටියට ඒගොල්ලොන්ට තියෙනවා. මොකද ඒගොල්ලෝ හින්දා තමයි ඒගොල්ලොන්ගේ තියෙන හයිය හින්දා තමයි අපිට මේ වගේ වැඩක් කරන්න බය නැතිකම සහ ඒකට ඕනේ කරන හැකියාව හම්බ වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි ආරාධනා කරනවා ඒකට එනවා නම් ඒක ඇවිල්ලා අපේ බෑක්බෝන් එක වගේ අපේ සබ්ස්ක්‍රිප්ෂන් එකෙන් එන්න. ඒකේ political content the documentary the show මේ musical event හැබැයි ඒකේ කියන්න ඕනේ $9 එකකින් ඉන්න අයට මේ සබ්ස්ක්‍රිප්ෂන් මේ ලයිව් ඉවෙන්ට් එක විතරක් නැහැ. මොකද ඒකට හේතුව අර මං කිව්ව අපිට තියෙන මේකේ ෆ්‍රේම්වර්ක් එකේ තියෙන බාධා ටික නිසා. ඉතින් ඒගොල්ලොන්ට ආරාධනා කරනවා. ඒගොල්ලෝ කොහොමත් මම දන්නව එනවා කියලා. ෂෝ එක බලන්න, ෂෝ දෙක බලන්න එන්න මේ අපේ කවුච් ටිකට් එකකින් කවුච් එකේ ඉඳගෙන ටිකට් අරගෙන බලන්න. මොකද අරකට අපිට ෆැසිලිටේට් කරන්න බැරි ප්‍රශ්න තියෙනවා නේද? ඔව්. හරි නේද? ඕවා ටික තමයි අපිට ලියා ගන්න තිබුණු ප්‍රශ්න ටික. හරිද චාතුර්ය ඔක්කොම කිව්වද? චාතුර්ය තමයි කිව්ව අපිට මේක කරලා දෙන්න කියලා. හරි. එහෙනම් මොනවා හරි තව ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් සෙක්ෂන් එකක දාන්න. අපි ආයි තිබ්බොත් ප්‍රශ්න විසඳලා දෙන්න. ජොයින් වෙන්න, කවුච් ටිකට් එක ගන්න, ෆිසිකලි එන්න පුළුවන් අය ෆිසිකලි එන්න. ඉවෙන්ට්ස් වලට අපි බලමු අපිට ඊගාවට කරන්න පුළුවන් ලොකුම වැඩේ මේකද කියලා නේද? බලන්න.